iPhone කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම DN Mobile YouTube channel එකට. අද මගේ අතේ තියෙනවා Nokia 105 phone එකක්. මේකේ තියෙන්නේ lock pin එකක් නෙමෙයි. සාමාන්‍ය normal pin එකක් තියෙන්නේ. මේක කොහොමද හරියට පාස් ගන්න කියලා තමයි අද අපි බලන්න යන්නේ. හරි. එහෙනම් ඊට කලින් කියන්න අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඒත් එක මම කියන්නම් අපේ ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න ලබන මාසේ 5 වෙනිදා. කැමති කට්ටිය පල්ලෙහා දාලා තියෙන WhatsApp link එකෙන් join වෙන්න. එතකොට ක්ලාස් එක පටන් ගන්න දවස් 5කට කලින් මම කරන්න ඕන දේ එතනදී කියන්නම්. එතකොට ඔයගලන්ට පුළුවන් පළවෙනි payment එක කරලා ක්ලාස් එකට join වෙන්න. මීට වැඩිය විශාල දැනුමක් ඔයගලන්ට ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ක්ලාස් එකට join වෙන්න. මේ වගේ නෙවෙයි ගොඩක් රහස් දේවල් අපි ක්ලාස් එක ඇතුළතදී කරලා දෙනවා. ඔයගලන්ට පුළුවන් පොඩි ගානකට ඇතුල් වෙන්න. එතකොට අපි ඇඩ්වාන්ස් ක්ලාස් එකට දවසට රුපියල් 1000යි ගන්නෙ. ඇතුළේ මේ ගාස්තු රුපියල් 500ක් විතර ගන්න. මොකද ප්‍රී ක්ලාස් නැති හින්දා. නැත්තම් නිකරුණේ කට්ටිය ඇවිල්ලා බලන් ඉඳලා යනවා. එහෙම අවශ්‍ය නැහැ. එන කට්ටිය විතරක් එන්න. අනිත් කට්ටිය ප්‍රී ක්ලාස් නැති බව මතක තියාගන්න. හරි මෙන්න මේ පින් එක උඩින් කැල්ල තියෙන ඔයගලන්ට පේන ඇති. මම මුලින්ම charge එකට ගහලා බැලුවා charge වෙන්නේ නැහැ. එතකොට මුලින්ම කරන්න ඕනේ display එක ගලවලා අනිත් පැත්තට හරව ගන්න ඕනේ. හරවගෙන මෙන්න මේ වගේ board එකකට දාලා PCB board එක රඳව ගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ hot gun එක අරගෙන මේක ගලවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේකේ ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම paste එකක් දාන්න මෙතනට. දාලා ඉවර වෙලා hot gun එක 340 විතර දාලා එයා එක 50 60ක් විතර වගේ තියලා අල්ලන්න. විනාඩියක් විතර යනකොට නැත්නම් තප්පර 40ක් වගේ යනකොට මේක අනිවාර්යයෙන්ම ගැලවෙන්න ඕනේ. හරිද? එහෙම නැතුනොත් අපි අනිවාර්යෙන් PPD දාලා තමයි ගන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මෙතනට සෝලින් පේස්ට් ටිකක් දාපු ගාම නිකම්ම එනවා. ගලවද්දි හරියටම පින් එක උඩට හීට් එක දෙන්න. එතකොට ගැලවෙනවා. වටේට දෙන්න යන්න එපා. එමුණාම වටේ තියෙන දේවල් ඩැමේජ් වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? වැඩි හීට් එකක් දෙන්න යන්නත් එපා. එක දිගට හීට් එක අල්ලන්න යන්නත් එපා. මොකද මේක ඇතුළේ තියෙන ලේයර් ඩැමේජ් වුණොත් ඔයගලන්ට මේ ෆෝන් එක හදාගන්නම බැරි වෙනවා. ඊළඟට මම මේක දැන් ගලවලා ගත්ත පින් එක පැත්තකට දාන එක අපිට වැඩක් නැති හින්දා අපි දැන් කරන්නේ මේක මුලින්ම ක්ලීන් කරගන්න ඕනේ සෝලින් වික් එකකින්. වික් එකකින් හොඳටම ක්ලීන් කරගන්න ඕනේ. නැත්නම් මේකේ තියෙන පරණ ඊයන් ටිකත් එක්කම තමයි අපිට නැවත සෝල්ඩින් කරන්න ඕනේ. එහෙම වුණාම තමයි පින් එක ගැලවෙන්නේ. ඒ දේ නොවෙන්න තමයි අපි වික් එකකින් මේක මුලින්ම ක්ලීන් කරගන්නේ. මෙන්න මේ විදිහට අපි මුලින්ම ක්ලීන් කරගමු. මේකේ අර ලොක් පින් එක නෑ. ඒ කියන්නේ කකුල් දෙක නැවිලා නෑ ඇතුළට දාන්න පුළුවන් විදිහට. මේකේ තියෙන නිකම්ම පින් එක මේක උඩ තමයි අපිට පින් එක පාස ගන්න වෙන්නේ. හරිද? අන්න ඒකයි මම කිව්වේ ලොක් නැති පින් එක පාස ගන්න හරිම විදිය තමයි මෙන්න මේ විදිය කියලා. එතකොට මේක හරියටම බලා ගන්න ඕගොල්ලෝ. බලාගත්තට පස්සේ ඔයගලන්ට නිකම්ම පින් එක ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි වික් කරගත්ත තැන හරියටම ක්ලීන් කරගන්න ඕනේ. ක්ලීන් කරගෙන ඉවර වෙලා ඊළඟට මම කරන්නේ මේකට PPD දානවා. PPD 138 තමයි මම මෙතනටත් යොදාගන්නේ. අනිත් ඒවා නේ 138 183 අවශ්‍ය නැහැ මෙතනට. 138 දාලා ඉවර වෙලා බෞද්ධයෙන් අපි මේක සම්පූර්ණයෙන්ම රීසෝල්ඩින් කරගන්න ඕනේ. බෞද්ධයක් අරගෙන සම්පූර්ණයෙන්ම රීසෝල්ඩින් කරගන්න ඕනේ. බෞද්ධකේදී අපි දාගන්න හීට් එක තමයි 290ත් 320ත් අතර හීට් එකක් අපි දාගන්න. මොකද 138 දාලා තියෙන ඉඳලා ලොකු හීට් එකක් අපිට මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. 290ත් 320ත් අතර හීට් එකක් දාගත්තා නම් මේක මෙන්න මේ විදිහට ලස්සනට සෝල්ඩින් වෙනවා. දෙපාරක් විතර මෙහෙම ඇද්දනම් ආයි මොකක් කරන්න අවශ්‍ය නැහැ. ලස්සනට පොයින්ට් ටික සෝල්ඩින් වෙනවා. ඊළඟට මම කරන්නේ දැන් මේක සෝල්ඩින් කරගත්තාට පස්සේ අපිට charging pin එකත් මේ විදිහටම රීසෝල්ඩින් කරගන්න ඕනේ. අපි අලුතෙන් දාන pin එක රීසෝල්ඩ් කරගන්න ඕනේ. නැත්නම් pin එක ගැලවෙනවා. මොකද දෙකේම ඊයන් තියෙනකොට තමයි හරියටම පාස් වෙන්නේ. මේක උඩටත් මම මුලින්ම pin ටිකට ඊයන් පොඩ්ඩක් දාගන්නවා. ඊට පස්සේ pin එකේ මැදටත් මෙන්න මේ වගේ PPD ටිකක් දාගන්නවා. ඒ දාගන්නේ නැත්නම් මේක ගැලවෙන්න බලන හින්දා තමයි අපිට ලේසියෙන්ම පාස ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලින්ම පින් එකත් හදාගත්තට පස්සේ ඊට පස්සේ අපිට වැඩි වෙලා යන්නේ මේක පාස ගන්න. සාමාන්‍යයෙන් තප්පර 20ක් වගේ අතුරද පාස ගන්න පුළුවන් හරියට මෙයා කරගත්තට පස්සේ. දැන් මම මෙන්න මේ විදිහට මේක උඩත් ඊයන් ගාලා අල්ලනවා. ඊට පස්සේ පින් ටිකත් ලස්සනට මෙන්න මෙහෙම හදා ගන්නවා. ඔයාලට පේන ඇති පින් ටිකෙත් ඊයන් ගෑවිලා තින්නේ මැද බොඩි එකේ. ඒ කියන්නේ අපේ ඇලුමිනියම් බොඩි එකේ PPD ගෑවිලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක තියලා ලස්සනට
සෝල්ඩින් කරගන්න. දැන් මම කරන්නේ මෙන්න මේක උඩට මෙන්න මේ විදිහට තියෙනවා. මුලින්ම හීට් කරගන්න ඕනේ අපේ බෝඩ් එකේ තියෙන PPD ටික හීට් කරගෙන මේක මෙන්න මේ විදිහට උණු වුණාට පස්සේ අපි මේක උඩට හරි කෙලින් මෙන්න මේ පින් එක තියාගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පිටිපස්සේ පින් ටික සෙට් වෙලා තියෙන කියලා ඊට පස්සේ පොඩි පුෂ් එකක් දීගෙන ඉන්න පොඩ්ඩක් හයි වෙනකම්. මේව දුන්නාට පස්සේ පින් එක සාර්ථකව පෑස් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕන නම් මේ පින් එකේ පිටිපස්සට ඊයන් ටිකක් තියන්න. ඒ කියන්නේ ඒකත් ලොකු ඊයන් නෙමෙයි සාමාන්‍යයෙන් නෝමල් විදිහට අපේ ඊයන් කම්බියකින් ඊයන් ටික තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට එකක් තියාගන්න. ලොකුවට තියාගන්න එපා. ඒක ග්‍රවුන්ඩ් සපෝට් එකක් විදිහට තමයි අපි මේ විදිහට තියාගන්නේ. රයිට්. පාස් කරගෙන ඉවරයි. මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද අපේ බෝඩ් එකේ තියෙන ලස්සන කියලා. එතකොට අර ජරා විදියට නැත්තම් ගොම ගොඩක් වගේ සමහරක් පින් ගහලා එවනවා අපිට එනේවා අපි දකින්න හින්ද කියන්නේ ඒ විදිහට ගහන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ගෙවුවට පස්සේ පින් එක ලස්සනට පාස ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ නැති කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට පින් එක පෑසිලා තියෙන. මෙන්න මෙහෙම තමයි අපි ලොක් නැති පින් එකක් පාස ගන්නෙ. විශේෂයෙන්ම Nokia ෆෝන් වල. මේක Nokia ෆෝන් වලට තමයි ගොඩක් එන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි මේ පින් එක පාස ගන්නේ. දැන් අපි බලමු මේක charge වෙනවද කියලා. මම charging plug කරා. plug කරාට පස්සේ බලමු charging පෙන්නනවද කියලා. හරි. ෆෝන් එක charge වෙනවා දෝෂ දෙල් තියෙන පින් එකේ. එතකොට not charging තමයි මේක ආවේ. පින් එක පරීක්ෂා කරද්දී පින් එකේ පොඩි ඩැමේජ් එකක් තිබ්බා. පින් එක මාරු කරාට පස්සේ හරි. එහෙනම් අපි කියලා නම් මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification එකක් enable කරලා තියාගන්න. අවශ්‍ය දේවල් තියෙනවා නම් comment කරන්න. එතකොට මම ඒ සම්බන්ධව සලකා බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි DN Mobile